මහන්සිනේ. ඕන පාවෙලා ඉන්නේ. යනවා ඉවරයක් නැහනේ. මගේ පිටිපස්සේ රෙදෙනවනේ. මං කිව්වේ මේ අර අතන අර අපි එන ගමන් අර පහන්දිය ගාව පන්සලක් හම්බුනේ. ඒ පන්සල ගාව අර හිටපු කෙල්ල ලස්සනයිනේ. මන් දන්නේ මං කෙල්ල දිහා බැලුවේ නෑනේ. අයියනේ අර සුදු ගවුමක් ඇඳගෙන හිටියේ මං පෙන්නුවේ ආට. මට ගානක් නෑ. දැක්කේ නැද්ද? මම ඉතින් කෙල්ල දිහා බලන්නේ නෑ සාමාන්‍යයෙන්. අර සුදු ගවුමක් ඇඳගෙන හිටපු කෙල්ල? ඒකේ කැතයිනේ. මන් දන්නේ. හරි කැත නැද්ද? මන් දන්නේ නෑනේ. නෑ ඔයාගේ අර කලින් කෙල්ල වගේ එක්ස් වගේ චුට්ටා. අනේ මේ මන් දන්නේ හරි දැන් ඔයා දැක්කේ නෑගිම හරි දැන් ඔයාගේ එක්ස් වගේ ඒ කෙල්ල. එතකොට දැන් ඔයාගේ පරණ කෙල්ල කැතයිද? මන් දන්නේ නෑ. හරි දැන් ඔයාගේ පරණ කෙල්ල කැතයිද කියන්නේ? අපෝ මන් දන්නේ නෑ. එතකොට ඔයාට ඒකේ කැතයි කියන්න බෑ. අය බොරුවක් නිකන් රණ්ඩු කරන්න පිටපන්. හරි මං අහන්නේ දැන් ඔයාගේ පරණ කෙල්ල කැතයිද? ඌ කැතයි. ඒක කැතයිනේ. එහෙනම් එච්චරයි කැතයි නම් කැතයි කියන්නේ. ඒ වාඩේ කි කැතයි කියලාවත් කියන්න බෑ. ඈ? කැතයි කියලාවත් කියන්න කැමති නෑනේ. අයියෝ කෑ ගහන්න නැති ඉන්නකෝ කුචු හැම වෙලාවෙම. හරි ඔයා දැන් මං අහපු වෙලේම මේ කෙල්ල කැතයි කිව්වනම් වැඩේ ඉවරනේ. හැම වෙලාවෙම කුචු ගන්න එපානේ. හරිද ඔයාගේ පරණ කෙල්ල කැතයිද? රණ්ඩු කරන්න ඕන නම් නිකන් ඇවිල්ලා රණ්ඩු කරන්න මගෙත් එක්ක. බොරුවට මේ මෙව්ව වෙන්නේ. හරි දැන් මට දැනගන්න ඕනේ ඔයාගේ පරණ කෙල්ල කැතයිද? කැතයි. මට වඩා කැතයිද? ඔව්. මං ඒකට වඩා ලස්සනයි. ඔව් මන් දන්නේ. ඈ? ලස්සනයි. මං ඒකට වඩා ලස්සනයි කියලා ඔයා දන්නේ නෑ ලස්සනයි. ඒක තමයි ලස්සනයි කියේ. ඔයා ලස්සනයි. සුදු නෝනම් වැඩන්නේ.